පෘථිවිය යනු අවිරත් ජීවීන්ගෙන් පිරුණු ස්ථානයක්. එහිදී ගැඹුරු මුහුදේ විවිධ ප්‍රදේශවල විවිධ සංස්කෘතීන් තුළ මේ අවිරස ජීවීන් පිළිබඳව කතා වෙනවා වගේම වාර්තා වෙනවා. සමහර වෙලාවට මේ දේවල් විශ්වාස කරන්නත් අමාරුයි. නමුත් මේ ජීවීන්ගේ පැවැත්ම ගැන විවිධ සාක්ෂි විවිධ තැන් වලින් හමු වෙනවා. එහිදී මේ ජීවීන් මිත්‍යා කතාවලද පමණක් සීමා වුණත් සමහර විට ඔවුන් ඇත්තටම ජීවත් වෙන්නත් පුළුවන්. අද වීඩියෝකින් කතා කරන්න යන්නේ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණ අවිරස ජීවීන් 7ක් පිළිබඳවයි. මේ ජීවීන්ගේ පැවැත්ම ගැන තාමත් නිශ්චිතවම කිව නොහැකි වුණත් ඔවුන්ගේ කතා අద్భుත ජනකයි. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරලා අපත් සමග දැන්ම එකතු වෙන්න. එහෙනම් මේ අවිරස ජීවීන් ගැන දැනගන්න අපි යමු වීඩියෝ එකට. අංක 1 ලොක් නෙස් මොන්ස්ටර්. ලොක් නෙස් මොන්ස්ටර් හෙවත් නෙස්සී යනුවෙන් හැඳින්වෙන මේ අවිරස ජීවියා ස්කොට්ලන්තයේ ලොක් නෙස් විලෙහි ජීවත් වෙන බවද කියන ජනප්‍රවාදගත ජීවියකි. මෙම ජීවියා දුටු බවට බොහෝ වාර්තා පැවතියත් විද්‍යාත්මකව සනාථ කිරීමට තාමත් හැකි වෙලා නැහැ. මෙම ජීවියා පිළිබඳ සඳහන් පැරණිම වාර්තාව ක්‍රිස්තු වර්ෂ 565 දී අයර්ලන්තයේ සාන්ත කොලම්බා නම් මිෂනාරිවරයා විසින් ලියන ලද වාර්තාවක සඳහන් වෙනවා. ඒ වගේම 1933 දී පාරේ ගමන් කරමින් සිටි යුවළක් විශාල සත්‍යකු මෙම විල හරහා ගමන් කරන අයුරු දුටු බව වාර්තා කළ අතර එය ලොක් නෙස් මොන්ස්ටර් පිළිබඳව කතාබහට ලක්වීමට හේතුවක් වුණා. 1934 දී සර්ජන් නම් පුද්ගලයෙකු මෙම ජීවියාගේ ඡායාරූපයක් කැමරාවට නසු කරගත් අතර එහි දිගු බෙල්ලක් සහිත ජීවියෙකු ජලයෙන් මතුවෙන අයුරු දැක්වෙනවා. ඉන් වසර ගණනාවකට පසු මෙය ව්‍යාජ ඡායාරූපයක් බව ඔප්පු වුණා. කෙසේ වෙතත් මිනිසුන් ලොක් නෙස් මොන්ස්ටර් යනු අද්භූත අවිරස හා ජනප්‍රවාදගත ජීවියෙකු ලෙස සැලකුවත් සමහර විද්‍යාඥයන් අදහස් දක්වන්නේ මෙය විශාල මාළුවෙකු හෝ වෙනත් ජලජ ජීවියෙකු විය හැකි බවයි. තවත් පිරිසක් මෙය දියවැල් හෝ වෙනත් ස්වභාවික සංසිද්ධි නිසා ඇති වූ දෘශ්‍ය මායාවක් විය හැකි බවත් සලකනවා. මේ නිසාම විද්‍යාඥයන් විසින් මේ ලොක් නෙස් විල අවත සෝනාර පරීක්ෂණ සිදු කර ඇති අතර ඇතැම් අවස්ථාවලදී විශාල වස්තුන් සිටින බව අනාවරණ වී ඇතත් ඒවන් නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වී තිබෙනවා. කොහොමදත් මේ ලොක් නෙස් විලෙහි අද්භූත ජීවියෙක් සිටිනවාද නැද්ද යන්න තාමත් අභිරහසක්. අංක 2 චුපකාබ්‍රා. චුපකාබ්‍රා කියලා කියන්නේ ලතින් ඇමරිකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන බවට පැවසෙන අවිරස ජීවියෙකි. චුපකාබ්‍රා නම ඉස්පාඤ්ඤ භාෂාවෙන් එළු උරා බොන්නා යනුවෙන් හඳුන්වනවා. මෙම ජීවියාට මෙම නම ලැබී ඇත්තේ එළුවන් සහ වෙනත් ගෘහාශ්‍රය සතුන්ගේ ලේ උරා බොන බවට පැවසෙන බැවිනි. චුපකාබ්‍රා පිළිබඳ පළමු වතාවට වාර්තා වෙන්නේ 1990 දශකයේ මුල් භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ භූමි භාගයක් වන පුවර්තෝ රිකෝ වලින්ය. ඉන්පසුව මෙක්සිකෝව, ආජන්ටිනාව, චිලි සහ වෙනත් ලතින් ඇමරිකානු රටවල් වලින්ද චුපකාබ්‍රා පිළිබඳ වාර්තා වුණා. චුපකාබ්‍රාගේ පෙනුම පිළිබඳ විවිධ විස්තර පවතිනවා. එහිදී සමහරුන් පවසන්නේ මෙම ජීවියා බල්ලෙකු මෙන් පෙනෙන බවත්, තවත් සමහරුන් පවසන්නේ කටුස්සෙකු මෙන් හෝ පිටසක්වල ජීවියෙකු මෙන් පෙනෙන බවත්ය. බොහෝ විස්තරවලට අනුව චුපකාබ්‍රාට විශාල ඇස්, දිගු නියපොතු සහ උල්දත් තිබෙන බවත් සමහර විස්තරවල පියාපත් ඇති බවත් සඳහන් වෙනවා. චුපකාබ්‍රා පිළිබඳ තිබෙන චෝදනා සහ විශ්වාසයන් ලෙස ගතහොත් ගෘහාශ්‍රිත සතුන්ගේ ලේ උරා බොන බව මිනිසුන් පවසනවා. එහිදී සමහර ගොවීන් ඔවුන්ගේ සතුන් අවිරස ලෙස මිය යන බවත්, ඔවුන්ගේ සිරුරුවල ලේ නොමැති බවත්, මේවා සිදු කරන්නේ චුපකාබ්‍රා විසින් වන බවත් සඳහන් කරනවා. චුපකාබ්‍රා පිළිබඳ බොහෝ කතා සහ ජනප්‍රවාද මිත්‍යාව ලෙස සැලකනු ලබනවා. සමහර අය විශ්වාස කරන්නේ චුපකාබ්‍රා යනු රසායනික අවි හෝ ජෛව ආයුධ පර්යේෂණවල ප්‍රතිඵලයක් විය හැකි බවයි. ඒ වගේම තවත් සමහරු විශ්වාස කරන්නේ මෙම චුපකාබ්‍රා පිටසක්වල ජීවියෙකු විය හැකි බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ නිශ්චිත තොරතුරක් සඳහන්ව නැතත් චුපකාබ්‍රා කියලා කියන්නේ ලතින් ඇමරිකාවේ වර්තමානයේ වන විටත් ජනප්‍රිය වී ඇති අවිරස ජීවියෙකි. අංක 3 මොංගෝලියානු මරණ පනුවා. මොංගෝලියානු මරණ පනුවා හෙවත් ඔල්ගොයි බෝර් කොයි යනු මොංගෝලියාවේ ගෝබ් කාන්තාරයේ ජීවත් වෙන බවට විශ්වාස කරන තාමත් විද්‍යාත්මක තහවුරු නොවූ අද්භූත සත්වයකි. මොවුන් පිළිබඳ ජනප්‍රවාද බොහෝ කාලයක සිට පැවතෙන අතර
එම කතාවලට අනුව මෙම සත්‍යය ඉතා භයානක සහ මාරාන්තික වෙනවා. මෙහිදී එම ජනප්‍රවාදවලට අනුව ශරීරයේ රතු පැහැයෙන්ද මීටර් 0.5 1.04 දක්වා දෙකකින්ද යුක්ත වෙනවා. සමහර විස්තරවලට අනුව ශරීරයේ කතුවෙනි කොටස් පීඩා ඇති අතර ඒවා විසදායි වන බවද දුරසිට විදුලි සැර වැද්දවීම හෝ අම්ලයක් විසිරීමද හැකියාව ඇති බවද විශ්වාස කරනවා. මොංගෝලියන් ජනතාව අතර මෙම සත්වයා පිළිබඳ විශාල බියක් පවතිනවා. ඔවුන් විශ්වාස කරන්නේ මෙම සත්වයා හමුවීම මරණයට හේතු වන බවයි. තවද ඔල්ගොයි බෝර් කොයියන් නමේ තේරුම ආන්ත්‍ර පනවා යන්නයි. එම සත්වයාගේ පැවැත්ම පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි ඉතා අල්පයි. බොහෝ විද්වතුන් පවසන්නේ මෙම සත්වයා මිත්‍යාවක් වන බවයි. සමහර පර්යේෂකයන් ගෝප් කාන්තාරයේ මෙම සත්වයා සොයා ගැනීමට උත්සාහ කර ඇතත් කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් ලැබී නැහැ. මොංගෝලියානු මරණ පනවා පිළිබඳ කතා බොහෝ විට ජනප්‍රවාද සහ මිත්‍යා කතාවලට සීමා වී ඇති නමුත් මෙම අද්භුත සත්වයා පිළිබඳ තොරතුරු තවමත් අභිරහසක්. අංක 4 යති. යති යනු හිමාල කඳුකරයේ විශේෂයෙන් නේපාලය සහ තිබෙත යන ප්‍රදේශවල ජීවත් වන බවට ජනප්‍රවාදවල පවතින අද්භුත අභිරහස් ජීවියකි. එම ජීවිය විශාල හිසගෙස් සහිත මිනිසෙකු මෙන් දෙපයින් ඇවිදින ජීවියෙකු ලෙස වාර්තා වෙනවා. එම අභිරහස් ජීවියා පිළිබඳ වාර්තා සියවස් ගණනාවක් පැරණි අතර නේපාලය සහ තිබෙත යන ආශ්‍රිත ජනප්‍රවාදවල සහ හිමාල කඳුකරයේ කඳු නැගීමෙන් නිරත වන පුද්ගලයන් විසින් අත්විඳ වාර්තාවල දැක්වෙනවා. යති පිළිබඳ වාර්තා වන සාක්ෂි ලෙස ගතහොත් යතිගේ යැයි සැලකෙන විශාල පාසටහන් හිමාල කඳුකරයේදී සොයාගෙන තිබෙනවා. නමුත් මෙම පාසටහන් බලසුන්ගේ හොත් වෙනත් සතුන්ගේ පාසටහන් විය හැකි බවතද විද්‍යාඥයන් අදහස් දක්වනවා. තවද යතිගේ යැයි කියන ශීර්ෂකෙස් සහ වෙනත් සාම්පල කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. මෙහිදී විශාල වශයෙන් සාක්ෂි හමුවන්නේ කඳු නැගීමෙන් නිරත වන පුද්ගලයන්ගේ වාර්තාවලින්. එහිදී බ්‍රිතාන්‍ය කඳු නගින්නෙකු වන චාල්ස් හෝවාර්ඩ් 1921 දී යතිගේ පාසටහන් දුටු බවට වාර්තා කරනවා. මෙය යති පිළිබඳ ලොව පුරා ප්‍රසිද්ධ වීමද හේතුවක් වුණා. ඒ වගේම 1951 දී එරික් ෂිප්ටන් විසින් ගන්නා ලද යතිගේ යයි කියන පාසටහන් වල ඡායාරූප ඉතා ප්‍රසිද්ධ වුණා. මේ ආකාරයෙන් ලැබෙන තොරතුරු සාක්ෂි හා ජනප්‍රවාද අනුව යති ඇත්තදම සිටිනවාද? මෙය තාමත් අභිරහසක්. අංක 5 බිග්ෆුට්. බිග්ෆුට් කියලා කියන්නේ උතුරු ඇමරිකාවේ වනාන්තරවල ජීවත් වෙන බවට පැවසෙන විශාල වානරයෙකු වැනි ජීවියෙකි. බොහෝ අය විශ්වාස කරන්නේ එය ජනප්‍රවාදයක් පමණක් බවයි. නමුත් සමහරු මෙම ජීවියා සැබෑ ජීවියෙකු ලෙස තර්ක කරනවා. එම ජීවියාගේ ශරීර ස්වභාවය ගතහොත් සාමාන්‍යයෙන් අඩි 6-10 අතර උසකින් යුක්ත හා විශාල මාංශපේශී වලින් යුක්ත වන බව කියවෙනවා. තවද විශාල ඇස් වලින් යුක්ත වෙන වගේම මිනිස් පාදවල සමාන නමුත් විශාල ප්‍රමාණයේ පාදවලින් යුක්ත වන බවත් වාර්තා වෙනවා. විශේෂයෙන් මොහු රාත්‍රී කාලයේ සැරිසරන සමහර ඡායාරූප සහ වීඩියෝ දර්ශන හමු වී තිබෙනවා. නමුත් ඒවා බොඳ වී ඇති අතර හරියටම ඒ බිග්ෆුට්ද යන්න තහවුරු කිරීමට අපහසු වී තිබෙනවා. ඒ වගේ මෙම ජීවියාගේ කියා හමුවන හිසකෙස් සහ රුධිර සාම්පල කිහිපයක් හමු වී ඇති අතර එයා විද්‍යාඥයන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව වලසුන්ගේ හෝ මිනිසුන්ගේ බව සොයාගෙන තිබෙනවා. බොහෝ අය බිග්ෆුට් දුටු බවට සාක්ෂි ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම කැනඩාවේ ආදිවාසී ජනතාව අතර මේ ජීවියා පිළිබඳ වාර්තා වන අතර එහිදී සැක්ස් වොච් ලෙස බිග්ෆුට්ව හඳුන්වනු ලබනවා. එනම් එහි අර්ථය වල් මිනිසා යන්නයි. බිග්ෆුට් යනු තවමත් නිශ්චිතවම සොයාගෙන නැති අභිරහස් ජීවියෙක් වන අතර බිග්ෆුට් පිළිබඳ කතා තාමත් බොහෝ අයගේ කුතුහලය දිනාගෙන තිබෙනවා. අංක 6 මෙගලොඩෝන් මෝරා. මෙගලොඩෝන් මෝරා යනු දැනට අතීතයේ සිටිය බවට සැලකෙන විශාලම වගේම ශක්තිමත්ම ඉලුපිකයකි. මෙම සත්වයා මීට වසර මිලියන 23 සිට 3.6ක කාල පරාසයක ජීවත් වූ බවට සොයාගෙන තිබෙනවා. මෙගලොඩෝන් මෝරුන්ගේ ප්‍රමාණය ගැන කතා කිරීමේදී දිග අඩි 50-60 දක්වාද බර ටොන් 50-70 අතරද වන බව සොයාගෙන තිබෙනවා. එනම් මේ මෝරුන්ගේ ප්‍රමාණය ගැන සැලකීමේදී වර්තමානයේ සුදු මෝරුන්ට වඩා බෙහෙවින් විශාලයි. මෙගලොඩෝන් මෝරුන්ගේ ප්‍රධානම මෙවලම වන්නේ ඔවුන්ගේ භයානක දත්. මෙම එක දතක් අඟල් 7ක් පමණ වන අතර මොවුන්ගේ දත් ලොව පුරා විවිධ ස්ථානවලින් සොයාගෙන තිබෙනවා. තවද මොවුන්ගේ විශාල හකු පහසුවෙන් වැඩිහිටි මිනිසුන් දෙදෙනෙකු එකවර ගිල දැමිය හැකි තරම් විශාල විය හැකි බවයි විශ්වාස කරන්නේ. විශාල සාගර සත්වයන් විශේෂයෙන් තල්මසුන් මොවුන්ගේ දෛනික ආහාර වෙලා තිබෙනවා.
මේ මෙගලෝඩන් මෝර් විශේෂය වසර මිලියන 3.6කට පමණ පෙර වඳ වී ගිය බව සොයාගෙන ඇති අතර මේට හේතුව දේශගුණික විපර්යාස ගොදුරු හිඟකම හෝ වෙන සාධක විය හැකි බව වැනි විවිධ මතභේද පවතිනවා. නමුත් වර්තමානයේ බර්මියුදා ත්‍රිකෝණයේ අවත මේ මෙගලෝඩන් මෝරුන් ගැවසෙන බව පිළිබඳව කතාබහ යන අතර විද්‍යාඥයන් මෙම කතා බොහොමයක් ප්‍රතික්ෂේප කරනවා. අංක 7 යෝවි. යෝවි යනු ඕස්ට්‍රේලියාවේ ගැඹුරු වනාන්තරවල ජීවත් වෙන බවට විශ්වාස කරන විශාල වඳුරෙකු වැනි ජීවියෙකි. මෙම ජීවියා ඕස්ට්‍රේලියාවේ බිග්ෆුට් ලෙසද හඳුන්වනවා. මෙම ජීවියා මීටර් 2 සිට 3 දක්වා උස වන අතර ඉතා ශක්තිමත් බවද වාර්තා වෙන අතර තවත් සමහරු පවසන්නේ එම ජීවියා මිනිසුන්ට වඩා විශාල පාද සහ අත් ඇති බවයි. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගේ සංස්කෘතිය තුළ යෝවි වැදගත් ස්ථානයක් ගන්නවා. ආදිවාසී කතාවල යෝවි විස්තර කරන්නේ වනාන්තරයේ ජීවත් වෙන ආත්මයක් හෝ ආරක්ෂකයෙකු ලෙසයි. 19 වන සහ 20 වන සියවස්වලදී යෝවි දැක ඇති බවද බොහෝ වාර්තා ලැබී ඇති අතර සමහර වාර්තාවල යෝවි විසින් ගෘහස්ථිත සතුන් මරා දැමූ බවද සඳහන් වෙනවා. ඒ වගේම අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය පැමිණීමත් සමග යෝවි පිළිබඳ වාර්තා සහ සාකච්ඡා වැඩි වී තිබෙනවා. විද්‍යාඥයන් බොහෝ දෙනෙක් යෝවිගේ පැවැත්ම සැක කරනවා. යෝවිගේ පැවැත්ම සනාථ කිරීමද ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ඔවුන් පෙන්වා දෙන අතර කෙසේ නමුත් වර්තමානයේ වන විටත් යෝවි යනු අභිරහස් ජීවියකි. අද වීඩියෝකින් කතා කරේ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන විස්මජනක වගේම බියකරු අභිරහස් ජීවීන් කිහිපයක් ගැනයි. කොහොම වුණත් මේ ජීවීන්ගේ පැවැත්ම ගැන තවමත් නිශ්චිතවම කියන්න බෑ. මේ ජීවීන් අතරින් ඔබ විශ්වාස කරන ජීවියෙක් ඉන්නවා නම් හා මේ ගැන හිතන විදිය පිළිබඳව පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වීඩියෝ එක ඔයාලට රසවත් වුණා නම් තවත් අයට දැනගන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ විස්මජනක වීඩියෝ එකකින් හම්බෙමු. ඔබට සුබ දවසක්.